හලෝ ළමයි. කාලෙකට පස්සේ ඔන්න මම අලුතින් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ යන්නේ ලොකුම ලොකු ට්‍රිප් එකක්. අපි මේ යන්නේ අපේ යාළුවෙකුගේ ගෙදර. ඉතින් ඒ ව්ලොග් එක තමයි අද උගලන්ට මම මේ දීලා ගෙනල්ලා තියෙන්නේ. අපි ඉස්සලා මේ යන්නේ පිටකොටුවට. පිටකොටුවෙන් කොළඹ නාවලපිටිය බස් එක ගන්න තමයි මේ බඩුත් එල්ලගෙන අපි මේ යන්නේ. Celebration time once again, that's the beginning. Young and the oldest, get together. Wanna see them everybody on the floor, jamming and whining. Right this side of the music. ඔන්න ඉතින් ළමයි කොටුවෙන් බහැලා අපි මේ යන්නේ CTB බස් ස්ටෑන්ඩ් එකට. Get together, wicked and wild, well, what's the time? Yeah, right now, the kid. Celebration time once again, that's the beginning. ඔන්න පැය 4ක ගමන් මහන්සියකින් පස්සේ අපි ගිනිගත් හේනට ආවා. ඔය ඉන්නේ අපි එක්කන් යන්න ඇවිල්ලා අපේ යාළුවත්. අපි මේ බලන්නේ අපේ බඩු ටික ඔක්කොම ගත්තා නේද කියලා. වාංගු ටිකේ ඇවිල්ලා අපිට නිකන් ට්‍රැක් වගේ. බලන්නකො මූණු වල හැටි. Get together, wicked and wild, well, what's the time? Yeah, right now, the kid. Celebration time once again, that's the beginning. එතන ඉඳනොත් ටිකක් දුර අපිට පයින් යන්න සිද්ධ වෙන නිසා අපි තීරණය කරා වීල් එකකම යන්න කියලා. නැත්තම් අපිට තවත් පිස්සු හැදෙනවා. මෙන්න දාලා පුච්චලයා. මෙයාගේ බ්ලොග් එක බලන්න මෙයාගේ පුබුදු වීරසිංහ කියන YouTube channel එකේ. මෙයාගේ එක බලන්න සේමී දනංචනා. මගේ වීඩියෝ එක බලන්න ඉස්සර උත්තරා කියනවා කේච් එක. බෑග් තියන් ඉන්න මදින අපෙත් කාමරේම තියෙනවා. අපි දැන් ගෙදර ආවට පස්සේ හැමෝම හරි හරියට කතා වෙති. මගදී වුණ දේවල්, ඉස්සරහට යන්න තියෙන දේවල් ගැන ඔක්කොම ආපු වෙලේ ඉඳන් කතා. මට පොඩ්ඩක් කියන්න බලන්න ඔයාලා ඉඟුරු දාලා තේ බොන්න ආසයිද? අපේ නම් එහෙම එක්කෙනෙක් ඉන්නවා. අපි ඉඟුරු දාලා තේ බොන්න නැත්තම් වෙන මොකුත් ඕනේ නැහැ. අහලා බලන්න. මේ වගේ ඉඟුරු දාලා ප්ලේන් ටි බොන්න ආස තවත් අය ඉන්නවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉමිනවා. නෑ ඉංග්‍රීසි අර කොහෙද? මේ තින්නේ ඔක්කේ. මේ හපුරුත් එක කිරිවිල ගන්න. අදිසීනි. රෑ වෙලා වොෂ් දාලා ඔක්කොම කරලා අපි මේ නැටුමක් බලනවා. මේ කොට්ටෙන් පනින්න බා. මේ තියෙන්නේ අපේ දෙවනි දවස. අපි උදේ 6:50 වෙද්දි ගෙදරින් එළියට බැස්සත් අපි ගොඩාක් පරක්කු වෙලාමයි. දන්නවනේ ඉතින් ගෑනු ළමයි කාමරයකින් එළියට ගන්න ගියාම ගොඩාක් වෙලා යනවා කියලා. ඒ වගේ දවසක් තමයි අදත් ඉතින්. ඒ විදිහටම අපිට පරක්කු වුණා. අපි ගිනිගත් වෙන ටවුන් එකට 7:20 වෙද්දි යන්න ඕනේ උනත් අපි අති සාර්ථක ලෙස 7:25 වෙද්දි ගිනිගත් වෙන ටවුන් එකට අපිට ය아가න්න පුළුවන් වුණා. හැබැයි ළමයි බස් එක මිස් වුණා. ආයිතින් බස් එකක් එන්න හෙන වෙලාවක් යන හින්දා අපි එහෙම්මම හැටන් වලටම ගියා. ටිකක් ඉන්න මං කියන්නයි යන්නේ කොහෙද කියලා. අපි මේ යන්නේ ගාඩ් මෝල් වලට. ඔයාලා දන්නේ නෑ නේද ගාඩ් මෝල් කියන්නේ කොහෙද කියලා? අපි දැනන් හිටියෙත් නැහැ. අපිට කිව්වෙත් අපේ යාළුවා තමයි. දැන් තියෙන්නේ බස් එකට නැගලා
පාඩුවේ එළිය බලාගෙන යන්න. පුදුම ලස්සනක් ළමයි තියෙන මේ පැත්ත. ඒ වගේම තමයි මාරම සීතලයි උදේ පාන්දරනේ. දැන් ඉතින් මාත් එක්ක යා හැටනොලට. හැටන් ටවුන් එකට ආවා. ඇවිල්ලා අපි මේ යන්නේ මස්කෙලිය බස් එක හොයාගෙන. පුදුම සීතලක් මේ වෙදි ළමයි තිබුණේ අපිට. මස්කෙලිය බස් එකකුත් තිබුණා. පොලිමර ගිහිල්ලා අපි කැමති තැන් වලින් ඉඳගත්තා. Get together, wicked and wild, well, what's the time? Yeah, right now, once again, that's the beginning. Young and the oldest, get together. ඥාන කතා කියලා. හරිද? ඔයාලා කියන එක කමෙන්ට් කරන්න. අපි මේවට කියන ඥාන කතා. මේ පැතිවල ගොඩාක් ඉන්නේ දෙමළ මිනිස්සුනේ. අපි හිතුවේ ඉතින් බස් වල දෙමළ සින්දු යයි කියලා. හැබැයි හොඳ වෙලාවට අපි ගිය හැම බස් එකකම ගියේ සිංහල සින්දු. ඔයාලා නිකම්මට හිතලා බලන්නකෝ. සින්දුවක් අහගෙන සීතලේ මේ විදිහට සීතල හුලං වැඩි බස් එකේ ජනේලයක් අයිනේ පාඩුවේ යනකොට තියෙන දැනෙන ඒ හැඟීම ඒක මාරම එකක් ළමයි. ප්‍රශ්න විචාරාත්මක ලක්ෂපති සිරසු දැන් කියන්නේ මොකද වර කියන්නේ අපි දැන් අපි කන්න ඇවිල්ලා ඉන්නේ මඤ්ඤුක පිටි පියල් 200ක වගේ ගන්න මේ මඤ්ඤොක විදියට නෑ අර ගන්න සැරට සැර මේක දාන්න ඔයාට සැරමද ඕනේ සැරම කැමරා කාචේ අනේ දෙන්නකො මටත් අපටත් හොදට මටත් අල්ලන්න Celebration time once again, that's the beginning. Young and the oldest, get together. Let's see everybody on the floor. හිතුවට වඩා ගොඩාක් දුර ගමනක් ළමයි මේක. ඉතින් අපි බස්ම කීයක ගියාද? ඒත් කවදාවත් මේ මතක අපිට ආයි ගන්න බෑනේ. කැම්පස් එකේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ විදිහට යන්න තියනවා කියන්නේ ඒක වෙනමම හැඟීමක්. අනිත් එක අපි ගෑනු ළමයිම 7 දෙනෙක්. Celebration time once again, that's the beginning. Young and the oldest, get together. Let's see everybody on the floor. Jamming and whining. Along this side of the music.
ඔයගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔයාලට මොනවද කියන්න අපි ගාඩ් මෝල් ගියාට අපි හිතුවේ නෑ මේ විදිහට වහේ කියලා. අපි හිතුවේම අපිට ආපු වැඩෙන් ඇති වැඩක් වෙන එකක් නැහැ කියලා. ඒත් අපි අතෑරියේ නෑ අපි ගියා. හැබැයි චූට්ටකින් ඒ වැස්ස නැති වෙලා ගියා. ඒ අතරේ අපිට චූටි ආලුවෙක් හම්බුණා. පදි මෝඩ්නුලු 13යිද? මේ Colombo 7. Colombo 7. தெரியுமா அது செவுமினி දනංචන ඔයාලට මේ ළමයි දැක්කහම මොකද හිතෙන්නේ? එයාලට ඉස්කෝලේ යන්න පහසුකම් ගොඩාක් අඩුයි කියලා නේද? ඒක අපිටත් එදා හිතුණා. අපි ගොඩාක් තෑගි භෝග හැමදේම දෙන්නේ අපිට දකින්න ලැබෙන ඉස්කෝලවල ළඟම ඉස්කෝලවල දුෂ්කරයි කියලා හිතන ඉස්කෝලවල වුණත් මේ චූටි ළමයි දැක්කහම තේරෙනවා ඒගොල්ලන්ටත් අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා කියලා. ඕගොල්ලන්ට මේ ගමන ගැන මොකද්ද කියන්න හිතෙන්නේ? අපි සතුටින් hina වෙලා හිටපු අවස්ථා, මේ වගේ ලස්සන අවස්ථා අපි කීයටවත් හිතුවේ නෑ මේ වගේ චූටි යාළුවෝ ටිකක් අපිට හම්බ වෙයි කියලාවත්. ඔයාලට පේනවද? චූටි බව් යාළුවෙකුත් අපිට පාර කියන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. බලන්නකෝ මේ කඳුපන්ති වල තියෙන ලස්සන. අපිට කවදාවත් කොළඹ ඉඳලා මේ වගේ දෙයක් දැක ගන්නවත් හිතන්නවත් බෑ. මේ වගේ තැන්වලට ඇවිල්ලම බලන්න ඕනේ. ලංකාවේ ගොඩාක් අය නොදන්න නොගියපු තැනක් තමයි මේ ගාඩ් මෝල් කියන්නේ. ඉතින් ඒ තැන ඕගොල්ලන්ටත් යන්න යන විදිය මෙන්න මෙහෙමයි කියලා පෙන්නන්න මටත් පුළුවන් වුණා. නගරාසන්නේ ඇහෙන්නේ වාහන සද්ද උනාට මෙහිදී ඇහෙන්නේ වතුර වලයි හුලං වලයි සද්ද විතරමයි. අන්තිමට අපි දැනට ලංගුණා කියන් තමයි තියෙන්නේ. මේ තියෙන ගාඩ් මෝල් දියැලේ අපිට උඩ කොටසේ ඉඳන් අපිට බලන්න පුළුවන් තැන. මෙතන චූටි කඩවල් දෙකකුත් තියෙනවා. අපිට ටෙන්ට් ගහගෙන කැම්පින් කරන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථා මේගොල්ලෝ හදලා දීලා තියෙනවා. එහෙනම් කැම්පින් කරන්න ආසයටත් පුදුම අවස්ථාවක් මේක. අර ඈතින් තියෙන දියැල දිගේ වැටෙන වතුර ටික මෙතන ඉඳන් තියෙන්නේ ඉතින් ෆොටෝ ෂූට් තමයි. අපි හැමෝම අපේ මතකයන් අලුත් කරගන්න අපි මෙතන ඉඳන් ෆොටෝස් ගැහුවා. Celebration time once again, that's the beginning. Young and with the elders. Get together. ඔය මම ඈතින් පෙන්නන දියැල
පහළට වැටෙන තැන තියෙන්නේ තීරුව. අන්න ඒ තීරුව දිගේ ඉඳගෙනත් සමහර අය ෆොටෝස් ගහනවා. හැබැයි අපි නම් ඒ දේ කීයටවත් කරේ නැහැ. මොකද එතන චුට්ටක් හිමෙහි වුණොත් එහෙම ජීවිතෙත් විනාශ වෙන්න පුළුවන් ළමයි. ඒක නිසා අපි එතනට යන්නේ නැතුව අපිට සේෆ් තැනක ඉඳන් අපි ෆොටෝස් වීඩියෝස් අරගෙන අපි ආවා. අපි එද්දි තිබුණු වැස්ස මෙතනට ආවහම කොහොමවටවත් තිබ්බේ නැහනේ. ඒ වගේම තමයි මෙතන චූටි වැසි වැස්සට අපිට ඒවා දැනුනේවත් නැතුව තමයි ඒව නැති වෙලාම ගියෙත්. මෙතන ඉඳන් චූටි ප්ලේන්ටි කෝප්පයක් පීගෙන කාට කෝප්පයක් පීගෙන දිහා බලාගෙන ඉන්නත් ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ගාඩ්මෝර් වලට ඇවිල්ලා ගත කරපු පැය කිහිපය ගත්තු ෆොටෝස් ගත්තු මතකයන් එක්ක අපි මේ ගාඩ්මෝර් වලට බයි කියාගෙන ආපහු ගෙදරට යන්න තමයි හදන්නේ. ඒ වගේම තමයි එතන ඉඳපු මිනිස්සු හරියම හොඳයි. අපිව ගයිඩ් කරන්නත් අංකල් කෙනෙක් අපිත් එක්ක එකතු වුණා. එයාත් ඉස්සරහට මං ඔයාලට පෙන්නන්නම්. එයා අපිව එක්කන් ඒ ටිකේ ඉඳලා එක්කන් යනකලුත් බස් එකට නගිනකලුත් අපිත් එක්කම අපිව ගයිඩ් කරගෙන අපිට මඟ පෙන්නගෙන අපිත් එක්කම ආවා. ඒක නිසා ආරක්ෂාවෙන් කාරින් දෙකුත් නැහැ. මොකද අපි දන්නේ නැති පළාතක්නේ. අපි ඉතින් ආපු පාරෙන් නෙවෙයි මේ යන්නේ. අපිට අංකල් ෂෝට් කට් එකක් පෙන්නුවා. අපි මේ ෂෝට් කට් එක දිගේ යනවා. චූටි කන්දක් පඩිපෙලක් නගින්න තියෙනවා. ඒකත් නැගලා ෂෝට් කට් එක දිගේ අපි මේන් රෝඩ් එකට යන්න තමයි හදන්නේ. මේ ඈතින් පේන්නේ වතු නිවාස. අර චූටි ළමයි ටිකක් අපිට හම්බුනේ. ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ මේ හරිය තමයි. ඔය ඉස්සරහෙන් යන්නේ අපිට පාර් කියපු අංකල්. දැන් ඉතින් තියෙන්නේ ගාඩ්මෝර් වල ඉඳලා මස්කෙලියට යන බස් එක එනකම් මෙන්න මේ චූටි කඩේට වෙලා බලාගෙන ඉන්න. අපි මෙතනට ආවත් හරි ළමයි ආයි වැස්ස පටන් ගත්තා. අපි අතන ඉන්නකම් අපිට වැස්සෙන් නම් බාධාවක් වුණේ නැහැ. බස් එකත් ආපු නිසා අපි අංකල්ටත් බායි කියාගෙන බස් එකට නැග්ගා. බස් එකට නැගලා අපි ආවට වඩා ඉක්මනින් ගෙදරටත් යන්න අපිට පුළුවන් වුණා. අපි කඩින් කඩනේ බස් වල නැගලා ආවේ. හැබැයි අපිට යද්දි තනි බස් එකක් හම්බුණා. ඉතින් අපි ඒකේ නැගලා කෙලින්ම ගියේ ගෙදරට. මේක අපේ ජීවිතේ ලස්සන මතකයක්. ඒකත් අපිට කැම්පස් එකේ අවුරුදු 4යි. මේ යන්නේ 3 වෙනි අවුරුද්ද. එතකොට තව අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ මතකය මේ විදිහට තියෙන. මේ තියෙන්නේ අපේ ගමනේ අවසානය. අපේ පළවෙනි ගමනේ අවසානය. තවත් චූටි ට්‍රිප් එකකින් හම් වෙනකන්. එහෙනම් ගායිස් අදට අපි යනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.